මාස්ටර් ලීග් තරඟාවලියේ 4 වෙනි තරඟය ලෙස පැවැත්වුණු ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරගේ ආරාධනෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි දකුණු අප්‍රිකානු ඉනිමේ ඉසුරුදාන හෂීම් අම්ලාට යොමු කළ පළමු පන්දුවේදීම ලස්සන සිදුවීමක් සිදු වෙනවා. ඒ හෂීම් අම්ලා උදාන තමාට යොමු කළ පළමු පන්දුව ෆයින් ලෙග් හරහා 4 සීමාවට ග්ලාන්ස් කිරීමකට ලක් කරනවා. එහිදී හෂීම් අම්ලාගේ දකුණු පාදයේ සපත්තුව ගැලවී යනවා. ඉන් අනතුරුව හිරට තදට සපත්තුවකට ගහගත් අම්ලා නැවතත් තමන්ගේ සපත්තුවේ ලේස් බුරුල් කළේ පන්දු 53කදී දැවැන්ත 6 පහර 4ක් සහ තාක්ෂණයෙන් පිරිපුන් ආකර්ශනීය 4 පහර 6ක් සමගින් ලකුණු 76ක දැවැන්ත ඉනිමක් ශ්‍රී ලාංකීය පන්දු යාන්නන්ට එරෙහිව දියත් කරමින් ඔහුගේ මේ අනුකම්පා විරහිත ලකුණු 76ක ඉනිම දකුණු අප්‍රිකානු ලකුණු පෝරුව පන්දුවාර 20 අවසානයේදී කඩලු 6ක් දැවි ලකුණු 180ක් දක්වා ඔසවන්නට උපකාරී වෙනවා. කාරණාව එසේ වුණාට අම්ලා ලකුණු 47 දී සීකුගේගේ පන්දුවකට ලොන් ඔෆ් වෙතට ඉහළින් පහරක් එල්ල කළ අතර එය කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ලෙජෙන්ඩරි ක්‍රීඩකයා චතුරංග සිල්වා අතිවිශිෂ්ට ලෙස අතහරිනවා. සංගා එච්චර කෑ ගහලත් මූ අතෑරියානේ. ඒ අවසරයෙන් ලබාගත් 4 පහරත් සමගින් තරඟාවලියේ සිය පළමු අර්ධශතකය රැස් කළ හෂීම් අම්ලා සිය ඉනිම ලකුණු 76ක් දක්වා දිගු කළේ දකුණු අප්‍රිකානු ලකුණු පෝරුව ලකුණු 180ක් දක්වා ඉහළට ඔසවමින්. කොහොම වුණත් අපේ වාසනාවට අසේල ගුණරත්නගේ ලකුණු 59ටත් චින්තක ජයසිංහගේ ලකුණු 51ක ඉනිමටත් ස්තුතිවන්ත වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු අර 17යි පන්දු දෙකක් අවසානයේදී කඩලු 3ක් පමණක් දැවි ලකුණු 183ක් ලබා ගනිමින් කඩලු 7ක විශිෂ්ට ජයක් ලබා ගන්න හැකි වෙනවා.